සම්බන්ධ වෙලා ඉන්න කුඩා පරිමාණයේ ගොවි මහත්තුරු ඉන්න ඇත්තටම 15ක් 20ක් වගේ ඉන්නවා. ඒකොල්ලොත් අද ඇත්තටම ගොඩක් පල්ලෙහා මට්ටමේ ඉඳලා අපි දැන් හොඳ තත්යකට ඒකොල්ලොත් ඇවිල්ලා ඉන්නවා. මොකද අපි පස්සෙන් ඒකොල්ලෝ හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අපි ඒකොල්ලෝ ගැන බලලා ගොඩක් සතුටුයි අපිට. අපි රටේ මිනිස්සුන්ට ආහාර නිෂ්පාදනය කරලා දීලා ලොකු දායකත්වයක් දෙනවා අපි මේ රටට. මොකද ගොවියෙක් කියලා කියපුවම සමහරක් අයට හිතෙයි අපෝ දැන් ඒක කරලා වැඩක් නැහැ කියලා. මට නම් කවදාවත් එහෙම හිතිලා නැහැ. මම ඕන තැනක බොහොම ආඩම්බරෙන් ගිහිල්ලා කියනවා මගේ රැකියාව ගොවි තැන මම කරන්නේ මේක කියලා. ඒ නිසා මම අර අලුතෙන් එන කට්ටියට කියන්නේ ඇත්තටම මේක අපිට කරන්න පුළුවන්. මගෙන් මොන හරි උදව්වක් ඕන නම් ඕන වෙලාවක මට කතා කරන්න මම මේ සහයෝගය ලබා දෙන්න මම සූදානම්. මං කියන්නේ කවදාවත් ඉන්න සේවකයට මම ළඟම ඉන්න කියලා. එයාට එනකොට දුප්පත්නේ. යනකොට පෝසත් වෙලා යන්න ඕනේ එයා. හැමදාම දුප්පත් මිනිහෙක් විදියට ඉන්න බෑනේ. එයා පෝසත් මිනිස්සෙක් වෙන්න ඕන. ඒක එතකොට තමයි මේ රට දියුණු වෙන්නේ. නැත්නම් අපි හැමදාම එක තැනක ඉඳින්නේ. එතකොට මම තව තැනක ඉඳී ඒකොල්ලෝ අපිට වඩා සමාල්ලට ඉහළට යයි. ඉගෙන බලලා අපිට කවදාද සතුටු වෙන්න පුළුවන්. මම එස්.ඒ. සසික පුෂ්ප කුමාර ගම කල්පිටිය පාර ඉලන්තඩිය නොරච්චෝල. ඒතර මම රැකියාව විදියට කරන්නේ එළවලු වගා කරන එක. මම වගා කරන්න පටන් ගත්තේ මගේ වයස අවුරුදු 16 දී තමයි මම වගා බීමට මුනේ. මගේ දෙමාපියන්ගේ රැකියාව උනේ වගා කරන එක. මම හිතන්නේ මම අවුරුදු 16 දී වගා බීමට යොමු වෙලා ඉවරලා අද වෙනකොට සාල වගා බීම් ප්‍රමාණයක අයිතිකරුවෙක් වෙලා තියෙනවා. අතන මේ ගමන ආවේ මගේ හිටපු ලොකු පිරිසක් එක්ක තමයි මම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. මගේ දෙමාපියෝ මගේ සහෝදරයෝ මගේ බිරිඳ ඒත් එක්ක මගේ වැඩ කරන සේවකයෝ ලොකු පිරිසක් ඉන්න මගේ පිටිපස්සේ. මම හිතන්නේ මම 2005 දී වගේ මට හම්බ වුණා. එතන අපිට ඌමනාවක් තිබුණා මේ අපි හැමදාම වගා කර එතන මෙතන පොළවල් වලට එළවලු දාන එක තමයි අපේ දෙමාපියන්ගේ ක්‍රමයේ වෙලා තිබ්බේ. එක්ක නැත්තම් මෙනි මාකට් යවනවා එදාට පාඩුයි කියනවා හරි මිලක් නැහැ කියනවා. එහෙම ප්‍රශ්න ටිකක් මැද්දේ තමයි අපි ඒ කාලේ මේ වගාව ගෙනාවේ. අපිට ඌමනාවක් තිබ්බා මේක මෙතනින් එහාට වෙනසක් අපිට කරන්න බැරිද කියන මතේම තමයි තියාගෙන අපි වගා කටයුතු කරගෙන ගියේ. ඒ කාලේදී අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් වුණා ලංකාවේ සුපර් මාකට් විශාල ප්‍රමාණයක් තියෙන තැන. ඒතර අපි ඒ කාලේ 2005 වගේ තමයි අපිට පුළුවන් වුණේ සුපර් මාකට් ආයතනයට සම්බන්ධ වෙන්න. එතකොට ඇත්තට අපිට ඒ කාලේ අපේ ජීවිතේ සම්පූර්ණ වෙනත් මාර්ගයකට යමු වුණා. හැබැයි ඒ ගමන මම තනියම එකතු වෙච්ච ගමන නෙමෙයි. මගේ යාළුවෙක් ඉන්නවා රිකාස් කියලා. ඇත්තටම එයා මුස්ලිම් එක්කෙනෙක්. එයාටත් මේ මගේ වගේම මේ අදහස තිබ්බා. ඒතකොට අපි දෙන්න නිතරම හම්බෙලා සාකච්ඡා කරනවා අපි මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? මේ එළවලු ටික මාකට් ගෙනියන්නේ නැතුව අපි වෙන පැත්තකට යොමු කරන්නේ කොහොමද? දෙන්නගේ මේ වගේ අරමුණක් තිබ්බ නිසා අපි දෙන්න එදාම අපිට මේ අවස්ථාව ලැබුණ ගමම අපි මේක පටන් ගත්තා. එතන අපි විශ්වාස කරා ඒ සුපර් මාකට් ආයතනයේ නිලධාරියුනොත් අපේ වගා ඒ වෙනකොට අපේ වගාවල් බින් ටික අපිට ඒකොල්ලොන්ට පෙන්නුවා. ඒකොල්ලෝ අපිව විශ්වාස කරලා අපිට මේක කරන්න හැකියාව තියෙනවා කියලා ඉල්ලලා අපේ උත්සාහය දැකලා ඉල්ලලා ඒකොල්ලෝ අපිට ගොඩක් උදව් කරා. එතකොට අපි ඒකෙන් දැක්කා අපි එළවලු මොනවද අපත යන්නේ නැතුව කොහොමද අපි වගා කරන එක මේ ආරක්ෂා කරන්නේ. එතකොට අපි වගා කරන එළවලු ප්‍රමාණය 100%ක්ම කොහොමද හොඳ තත්ත්වයට ගේන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් අපේ ඔළුවට ඇත්තටම අපි ඒතනට යමු වුණාට පස්සේ දැන් මොකද ඒගොල්ලෝ ක්‍රේට් වල තමයි වැඩිපුරම එළවලු දාලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා. ඒතර අපිත් ওই ක්‍රේට් වලට යමු වුණා ඒ කාලෙම. ඒකත් එක්ක අපේ එළවලු වල ක්වොලිටි ඇත්තටම හොඳටම වැඩි වුණා. අපත යන එක ගොඩක් අඩු වුණා. ඒ වගේ දේවලුත් වුණා. ඊට පස්සේ ඒක හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණා මේ එළවලු විදේශීය වෙළඳපොළට යන්න. මොකද අපේ එළවලු ක්වොලිටි එක දැකලා වෙනත් තැන්වල මේ ඒ එළවලු ඕන කරන පුද්ගලයෝ අපිට සම්බන්ධ වෙලා අපෙන් ඇහුවා අපිට දෙන්න පුළුවන්ද මේ වගේ එළවලු අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඔයගොල්ලෝගේ එළවලු හොඳයි. ඔයගොල්ලෝ වගා කරනවා හොඳට කරනවා එහෙම කියලා. එතන අපි ඊට පස්සේ ඒක අතහැරියෙත් නෑ. අපි ඒකත් හිමීට පටන් ගත්තා මේක කරන ගමන්. හරි අපි ඒකත් කරලා බලමු. මොකද අපිට ඊට පස්සේ ලැබුණා හිතුවා මේ අර අපි ආපු ගානේ ගමනේ ලොකු ජයග්‍රහණයක් අපි දැන් මේ ලබලා තියෙනවා. මොකද දැන් අපි ඒ වෙනකොට අපි හිතුවේ මාකට් එකට දෙන්න නැතුව සුපර් මාකට් යන්න. ඒතකොට අපි සුපර් මාකට් ගියා. දැන් ඊට සුපර් මාකට් එකෙන් පස්සේ අපිට ලැබුණා විදේශීය වෙළඳපොළට අපි එළවලු ටික යවන්න. ඇත්තටම අපි දැන් මේ වෙනකොට අපි මේ දෙකම කරගෙන ඉන්නේ. සුපර් මාකට්ස් එක අතහැරලත් නැහැ. අපි තාම විදේශීය වෙළඳපොළ අතහැරලත් නැහැ. මමයි රිකාසුයි දෙන්නම එක හා සමානව මේ වැඩ කටයුතු දෙන්නම එකට එකතු වෙලා ඒ විදිහට කරගෙන යනවා. ඉතින් ඇත්තටම අපිට ලොකු සතුටක්. මොකද අපි මේ වෙනකොට මමයි රිකාසුයි කියන පුද්ගලයෝ දෙන්න විතරක් නෙමෙයි මේ ගමන යන්නේ. අපි ළඟ ඉන්නවා කුඩා පරිමාණයේ ගොවියෝ විශාල පිරිසක්.
අපි දැන් ඒ ගොවියන්ටත් අපිට අවශ්‍ය දේ එළවලු වගා කරන්න දීලා තියෙනවා. අපි ඒකොල්ලන්ගේ අස්වැන්නොත් හොඳ මිලක් දීලා ගන්නවා. මොකද අපිට ඒක කරන්න පුළුවන් විදේශීය වෙළඳපොළට අපි එළවලු ටික දෙන හින්දා. දැන් පහුගිය කාලේ අපේ රටේ ඇතිවෙච්ච විශාල ප්‍රශ්නවලදී අපි එක දවසක්වත් මේ වැඩසටහන අපි නවත්තලා නැහැ. අපි 365 දවසෙම අපේ නිෂ්පාදන අපි එක්ක සුපර් මාකට් එකකට ඒකොල්ලන්ට ඇති ප්‍රමාණයක් ඒකොල්ලන්ට දෙනවා අපෙන් ඉල්ලන දේවල්. කොහොම වුණත් අපි විදේශීය වෙළඳපොළ තමයි අපේ දැන් මේන් ටාගට් එක. මොකද දැන් මේ තියෙන රටේ තියෙන ප්‍රශ්නයි ගැටලුයි ගොවියන්ට විසඳෙන්න නම් අපි ඒ වගේ තැනකට තමයි ඇත්තටම අපි යොමු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ දැන් අපි ලොකු ජයග්‍රහණයක් ලබලා තියෙන ඇත්තටම වගා බිම ගැන බැලුවොත් දැන් ඇත්තට මම මේ ඉන්නේ පුත්තලම සිරම්බියඩිය කියන ගමේ. මෙතන අක්කර 25ක් තියෙනවා මට. ඇත්තට මම මේ යන ගමනේදී මම ලොකු අනතුරකටත් භාජනය වුණා. මම ඇත්තටම මේ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි ඇත්තටම දැන් මම ආසාදිතේ. ඒ වුණත් මම ඒක ගැන හිතන්නේ නැතුව මම මේ අනිත් පිටිසරත් රැකියාවල් දීගෙන ඉතින් මට ඇත්තට හොඳ සේවකයෝ පිරිසක් ඉන්නවා. කැප වෙලා ඒගොල්ලෝ වැඩ කරනවා. ඒ නිසා මෙහෙත් එහෙමයි නොරොච්චෝලේ වගා බිම් වල ඉන්න කට්ටියත් එහෙමයි. දැන් විකාසුත් අද වෙනකම් මං එක්ක ඉන්නවා. අපි දෙන්නට ඇත්තටම තාම මීට වඩා මේක ජය ගන්න තමයි අපි දෙන්නගේ අදහස තියෙන්නේ. අපි දෙන්න කියන්නේ ඇත්තටම මේ ලංකාවේ ඉන්න ගොවියන්ටත් ඇත්තටම උත්සාහය තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් පහුගිය කාලේ ගොවිය පාරට බහපු කාලේ මේ බලපුවාම ওই ගොවියන්ගේ පාරට බහපු හැම පැයකම හිතලා බලද්දි මට හරි දුකයි. මොකද ඒ නැති වෙලා ගිය පැය ගාන අපේ ලංකාවට අපි නිෂ්පාදනය කරන්න තිබ්බ ලොකු පැය ගානක් තමයි අපේ නැති වෙන්නේ. ඉතින් එහෙම හිතලා බලනකොට අපි නම් කවදාවත් ඇත්තටම පාරට බැස්සේ නැහැ. තාමත් අපි කොහොම හරි අද්දගෙන යන අපිට කියන්න දෙන්නේ මේ පාලකයන්ට ගොවියන්ගේ ප්‍රශ්නේ විසඳනවා නම් ඇත්තටම ගොවියොත් එක්ක සාකච්ඡා කරලා විසඳනවා නම් මම හිතන්නේ ඒක වඩාත්ම හොඳ වෙයි. දැනට ඇත්තටම මම මේ සිරම්බියඩිය මේ මෙතන අක්කර 25ක වගා බිමක් තියෙන්නේ. ඇත්තටම මේකත් මගේ රිකාස්ගේ අපි දෙන්නගේම අයිතියක් තියෙන තැනක්. ඒ වගේම නොරොච්චෝලෙත් අපිට තියෙනවා අක්කර 60ක් 70ක වගේ වගා බිමක් තියෙනවා. එතකොට ඒවත් ඇත්තටම මගේ රිකාස්ගේ අපි දෙන්නටම සතුයි නා. මට වෙනම පෞද්ගලිකව අක්කර 25ක් විතර තියෙනවා. ඒක මම පෞද්ගලික ධනයෙන් අරගෙන ඒක වෙනම මම වගා කටයුතු කරගෙන යනවා. සේවකයොත් ඇත්තටම ඉන්නවා 40ක් 50කට විතර අපි දැනට රැකියාව දීලා තියෙනවා. කියන්නේ දිනපතාම අපි ළඟ ඉන්නවා. ඒකත් මදි වුණොත් අපි අමතරවත් පිටිනුත් හදිසි අවස්ථාවලදී එහෙම කට්ටියටත් අපි රැකියාව ගොඩක් අවස්ථා දීලා තියෙනවා. ඇත්තටම අපි විදේශීය වෙළඳපොළ බලලා වගා කරනවා. අපි ඇත්තටම දැන් මේ දවස්වල ගොඩක්ම බණ්ඩක්ක වලට තමයි විදේශීය වෙළඳපොළ ලොකු ඉල්ලුමක් තියෙන්නේ. දැන් බණ්ඩක්ක කියන දේ ඇත්තටම අපේ ලංකාවේ ඕනම ප්‍රදේශයක හොඳට වගා කරන්න පුළුවන්. දැන් අපි සිරම්බියඩියත් හොඳට වගා කරන්න පුළුවන්. නොරොච්චෝලෙත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා බණ්ඩක්ක තියෙනවා. අතර රතුළුණු ඇතර අපි වැඩිපුරම මුරුංගා කොළත් කරනවා. මුරුංගා කොළ විදේශීය වෙළඳපොළට ඇත්තටම මේ ලොකුවට අපිට කරලා විදේශීය රටට යවලා එහෙන් ඩොලර් ලංකාවට ගෙන්නන්න පුළුවන් දෙයක් තමයි ඒක. ඒතර ලූණු මල් තියෙනවා, රතු ලූණු, මෑ කරල්, ඒ වගේ ඔක්කොම අපි විදේශීය වෙළඳපොළට. ඊට පස්සේ අපි ලංකාවේ වෙළඳපොළට වගා කරනවා. දැන් පැපොල්, පිපිඤ්ඤා, කොමඩු ඒ වගේ දේවල් අපි ලංකාවේ වෙළඳපොළටත් අපි මේ විදිහට වගා කරගෙන යනවා. කියන්නේ අපිට ලොකු බිම් ප්‍රමාණයක් තියෙන නිසා අපි කලවමේ එහාට විදේශීය වෙළඳපොළට නම් එහාට ලංකාවේ වෙළඳපොළට නම් මෙහෙමයි කියලා අපි මේ දෙපැත්තටම ගැලපෙන විදිහට වගාව සම්බර කරගෙන යනවා. අපි යටතේ අපිට සම්බන්ධ වෙලා ඉන්න කුඩා පරිමාණයේ ගොවි මහත්තුරු ඉන්නවා. ඇත්තටම 15ක් 20ක් වගේ ඉන්නවා. ඒකොල්ලොත් අද ඇත්තටම ගොඩක් පල්ලෑ මට්ටමේ ඉඳලා අපි දැන් හොඳ තත්යකට ඒකොල්ලොත් ඇවිල්ලා ඉන්නවා. මොකද අපේ පස්සෙන් ඒකොල්ලෝ හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අපි ඒකොල්ලෝ ගැන බලලා ගොඩක් සතුටුයි අපිට. මට ඇත්තටම කියන්න දෙන්නේ දැන් කවුරු හරි මේ වගාව ගැන වගාව කරන්න ආසාවෙන් ඉන්නවා නම් මේක ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපේ ඉස්සල්ලාම වනේ අපේ උත්සාහයයි උනන්දුවයි ඕමනාකමයි තිබුණොත් ඇත්තටම අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා දැන් මට අවුරුදු 50ක් වෙනවා. මම අවුරුදු 16 දී වගේ තමයි මේ වගා බීමට මං ආවේ. ඒ ඇවිල්ලා ඉතින් මම මේ වගේ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. ඇත්තටම පහුගිය කාලේ නොයෙකුත් ප්‍රශ්න මැද තමයි අපි මේ ගමන ආවේ. මේක හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්. අපි වැඩේ අතෑරියේ නැහැ. අපි කොහොම හරි ආවා. ඒ නිසා මං කියන්නේ ඇත්තටම ගොවියන්ට නම් කියන්නේ අධෛර්යමත් වෙන්න එපා. අපිට ගොවියෝ හැටියට මං හිතන්නේ අපි රටේ මිනිස්සුන්ට ආහාර නිෂ්පාදනය කරලා දීලා ලොකු දායකත්වයක් දෙනවා අපි මේ රටට. මොකද ගොවියෙක් කියලා කියපුවම සමහරක් අය හිතෙයි අපෝ දැන් ඒක කරලා වැඩක් නැහැ කියලා. මට නම් කවදාවත් එහෙම හිතිලා නැහැ. මම ඕන තැනක බොහොම ආඩම්බරෙන් ගිහිල්ලා කියනවා මගේ රැකියාව ගොවි තැන මම කරන්නේ මේක කියලා. ඒ නිසා මම අර අලුතෙන් එන කට්ටියට කියන්නේ ඇත්තටම මේක අපිට කරන්න පුළුවන්. මගෙන් මොන හරි උදව්වක් ඕන නම් ඕන වෙලාවක මට කතා කරන්න මම ඒ සහයෝගය ලබා දෙන්න මම සූදානම්. ඔව් මගේ දුරකථන අංකය 077 361යි 90යි 87. ඔව් මට ඇත්තටම මේ දැන් මම මගේ මේ කතාව අහපුවම ඇත්තටම මේ සමහරක් අයට හිතෙන්න පුළුවන් අපි බොහොම නිකන් ලේසියෙන් ආපු ගමනක් කියලාත් හිතෙන්න පුළුවන්. අපි දැන් ඉඩම් මෙච්චර ප්‍රමාණයක් අරන් තිනවා. ඒ කොහොමද කරේ කියලා ඇත්තටම
මට අර නිතරම කියන්න දින්නේ අපි කාලයක් තිබුණා රැයක් දවල්ක් නැතුව මහන්සි වෙච්ච කාලයක්. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. අපි මේ ලබලත්පත් කරලා දීලා තියෙන්නේ. ඒක නිසා මේ මට ජනතාවට කියන්න තියෙන්නේ. මොකද මේ ඇත්තටම එකක් තියෙනවා මෙහෙම මේ දැන් ගොවිතැන් කරද්දී අපි වෙන කාටවත් යටත් වෙලා නැහැනේ. මේක මගේ නම් මම තමයි මේකේ තීරණ ගන්නේ. මම තමයි මේකේ අයිතිකාරයා. මම තමයි තීරණ ගන්න මිනිස්සයා. ඇත්තට මම ඒක කරන්නේ මම මාර සතුටින්. ඒ නිසා දැන් අර වෙනත් රැකියාවල් වල වගේ අරයා කියන කොටයි මෙයා කියන කොට එහෙම දෙයක් අහන්න දෙයක්වත් නැහැ. ඉතින් මේක ඇත්තටම හොඳ රැකියාවක්. ඇත්තටම දැන් පහුගිය කාලේ වැඩ කරන රටේ ජනතාවට ඇත්තටම ඔය රටේ නොයෙකුත් කාලවලදී මේ වැඩ කරන මිනිසුන්ට රැකියාවල් නැති වෙලා එහෙම කන්න බොන්න නැති වෙලා එහෙම ප්‍රශ්නත් මතුවුණා. දැන් අපි ළඟ ඉන්න පිරිස දෙයියනේ කියලා අපි කොහොම හරි ආරක්ෂා කරගෙන ඇදගෙන අපි ආවා. දැන් ඒකොල්ල ගොඩක් කට්ටිය හොඳ තැන්වල ඉන්නවා. සමහරක් කට්ටිය දැන් ඇත්තටම මේ දැන් තනියම වගා කරන අයත් ඉන්නවා අපි ළඟ ඉඳලා. අපි ඒ ගැන නම් මාර සතුටුයි. දැන් සමහරක් අයට දැන් අපේ නොරොච්චලේ වතු තියෙනවා. අපිට වගා කරන්න බෑ. දැන් අපි ඒකොල්ලන්ට දීලා තියෙන ඒකොල්ල තමයි අපි වතු වල වගා කරගෙන ඉන්නේ. අපි ඒ ගැන බලලා ඇත්තටම සතුටින් ඉන්නේ. දැන් අපි සමහර වතු තියෙනවා අපි ගත්තු වතු අපිට වගා කරගන්න ඒ කියන්නේ ඉඩම වැඩි නිසා මේ කීප දෙනෙකුට දීලා තියෙනවා. අක්කරේ වගේත් එහෙම දීපු තැනුත් තියෙනවා අපි ළඟ. ඕනනම් බලන්නත් පුළුවන්. අපි සේවකයෝ අපි ළඟම වැඩ කරන්න ඕන කියන එකකුත් නෑ මට. මොකද මම මේ මෙතන ඉන්න කට්ටියට හැම වෙලෙම කියන්නේ ඒකයි. මං කියන්නේ කවදාවත් ඉන්න සේවකයට මම ළඟම ඉන්න කියලා. එයාට එනකොට දුප්පත්නේ. යනකොට පෝසත් වෙලා යන්න ඕනේ එයා. හැමදාම දුප්පත් මිනිහෙක් විදියට ඉන්න බෑනේ. එයා පෝසත් මිනිස්සෙක් වෙන්න ඕන. ඒක එතකොට තමයි මේ රට දියුණු වෙන්නේ. නැත්නම් අපි හැමතැනම එක තැනක ඉඳින්නේ. ඒතකොට මම තව තැනක ඉඳි ඒකොල්ලෝ අපිට වඩා සමාල්ලට ඉහළට යයි. ඉගෙන බලලා අපිට කවදාද හරි සතුටු වෙන්න පුළුවන්. මගේ නම ඒසම් රිකාස්. දැන් වයස 42යි. මම ඉස්සරහම O level exam කරපු ගම මම ගොවිතැන් වලට එන්න ආසාව තියලා කොහොමම ගොවිතැන් වලටම මම ආවේ. ගොවිතැන් වල ආපු ගමන් අපි මම 1998 ගොවිතැන් පටන් ගද්දී ඊට පස්සේ ඒකෙන් මිරිස් ලුණු හැම එකම පොඩ වගාව පටන් ගත්තේ ගමන් අපිට දෙයියනේ කියලා සෙට් වුණා. බඩු සපයෙන් කරන්න chance එක හම්බුණා. ඊට පස්සේ ඒකට තමයි බඩු දෙන්න පටන් දෙනුත් අපි දෙනවා ඒකට. කලෙක්ටිං සෙන්ටර් එක දාලා සේහෙන බඩු පුරම දවසට කිලෝ 4-5000ක් බඩු මෙහි ගොවියාගේ බඩු ටික සාමාන්‍ය මාකල්ට මිලට වඩා රුපියල් 10ක් 20ක් වැඩිපුර දීලා අර යනවා. ඒ හින්දා අපි ඒකට ඉස්සරහම දෙන්න පටන් ගත්තා. ඒක දෙද්දී අපිට පොඩ බඩු ගොවිතැන් වැඩි කරන්න වුණා. දෙයියනේ කියලා එකකින් කිටි ආදාය හම්බෙච්ච එකෙන් අපි හිමින් ගොවිතැන් වැඩි කරලා ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් ගියද්දී එක්ස්පෝර්ට් පැත්තට ගිහිල්ලා එක්ස්පෝර්ට් එකට සප්ලයි කරුවා. ඒකෙන් දැන් දැනට අවුරුදු 18ක් වෙනවා එක්ස්පෝර්ට් වලට අපි සප්ලයි කරනවා.